හලෝ යාළුවනේ good morning කොහොමද කට්ටියට? ඉතින් අපි අදත් ඇවිල්ලා තියෙනවා අලුත් තැනකට අලුත් ගයක් බලන්න. අපි ඉන්නේ දැන් කාර් පාක් එකේ ඉන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ගෙදර තියෙන තත්ත්වය කියලා. මෙතන ගෙවල් දෙකක් තියෙනවා. හැබැයි මේක අපි කලින් බලපු කට්ටියගේ මැනුෆැක්චරින් බිල්ඩින් එකක් නෙමෙයි. මේගොල්ලෝ වෙනම බ්‍රෑන්ඩ් එකකින් යන කට්ටියක්. මෙයාලගේ නම හෙන්ලි කියලා තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් බලමු අපි ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. මෙට්‍රිකෝන්ද හෙන්ලිද කියලා ඔයගොල්ලෝම තීරණය කරලා කියන්න පස්සේ බලලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔය යාළුවනේ ඉතින් කිව්වත් වගේ අපි ඉන්නවා අලුත් ගෙදරේ මේ ඉස්සරහා බලන්න. මේ තමයි ඉස්සරහා පේන්නේ. හරි ලස්සනයි ගෙදර නම් ඇත්තටම. මේගොල්ලෝ මං කිව්වත් වගේ මේක තියෙන්නේ ග්ලෙන් වේවලි හරිය. මේගොල්ලෝ තමයි කට්ටිය මේ හෙන්ලි කියන බිල්ඩර්ස්ලා තමයි ඉන්නේ. අර ඒගොල්ලන්ගේ කෝපරේට් ඔෆිස් එක තියෙනවා ඉස්සරහම. මාරම ගති. අර එහා පැත්තේ තියෙනවා තව ගයක්. ඒකත් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් දැනට මේකේ තත්ත්වය අපි බලමු එන්ට්‍රන්ස් එකෙම ගිහිල්ලා. මං කියන්නම් මේ ගෙදර නම මොකක්ද කියලා. මේකට කියන්නේ හෙන්ලි ලෙගානෝ 510 to D55. මේකේ ඩයිමෙන්ෂන්ස් ගත්තොත් තියෙනවා 15.24 meters 32 meters square foot එක තියෙනවා 54.89 square foot. So it's a relatively a big house. We'll see how the entrance is, everything. So this is the main entrance of the house. Very pretty. First we have a room, front entertainment room. It's right out to the main entrance. You can fit a large TV out here and a small table, coffee table, and here it's how the main entrance of the house is. Beautiful pictures can be placed here. I think it's the ventilator which monitors the temperature of the place. So if we move on to the first, on the left of us අපිට තියෙනවා bedroom එකක්. මේ තමයි මේ bedroom එක. පොඩි bedroom එකක්. හැබැයි spacious. පොඩි වුණාට එහෙම කියලා පොඩි නැහැ. හරි ස්පේෂියස්. එහෙම වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. මේක තියෙන්නේ ඇත්තටම මේන් එන්ට්‍රන්ස් එකේ. සෝ මේ වෝඩ්‍රෝබ් එකට ස්පේස් තියෙනවා ඕන තරම්. කෙනෙක්ට හැවිලා ගෙස්ට් කෙනෙක්ට ආවොත් ගෙස්ට් කෙනෙක්ට ඔකියුපයි කරන්න පුළුවන් විදියට මේ ගෙදර මේ තියෙනවා. ඉතින් අපි ගත්තොත් කෙලිම මේ යන්නේ walk-in shower එකක් තියෙන්නේ. ඉන්න මම ඉන්නවා. මේ walk-in shower එක මෙතන ගහලා තියෙනවා. double vanity mirrors and double sink. කොහොමත් ඒක හරි මේ වැදගත්. මේ වගේ ගෙවල් වලදී එතන වෙනම toilet එකක් තියෙනවා with a door attached to it. එතකොට ඉතින් privacy අතින් ඇත්තටම මාර neat. ඉතින් ඔහොම අපි ගියාම මෙතන තියෙන තව පොඩි powder room එකක්. මේක තමයි powder room එකක් කියලා කියන්නේ යාළුවනේ. ඔය කවුරු විසිටර් කෙනෙක් ආවොත් මොකක් හරි බ්‍රීෆ් එකකට වොෂ්රූම් එකට යන්න ඕන නම් එයාලට මේක ඔකියුපයි කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙතන টয়ලට් එකකුත් දීලා තියෙනවා. ෆුල් මේ අලුත්ම මැටීරියල්ස් වලින් හදලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා හරියටම පොඩි ක්ලෝසට් ස්පේස් එකක්. ඕනනම් අපිට අවශ්‍ය විදියට බඩු දා ගන්න පුළුවන්. ඉතින් ඔහොම ගියාම ඔන්න ඔතන අපේ රයිට් සයිඩ් එකේ තියෙනවා laundry room එක. ඉතින් laundry room එකක් එක්ක මෙතන තියෙනවා cupboard space දාලා තියෙනවා. ඕන තරම් shelving. හොඳ space එකක් තියෙනවා. ඒක මෙතන ඉස්සරහා උඩ තියෙනවා තව cupboards and ඒකත් එක්කම අපිට තියෙනවා bins තියෙනවා. ඒකම අපේ use කරන්න පුළුවන් 2 washing machines තියෙනවා. very nice
බ්‍රෑන්ඩ්ස් මේ ස්මැග්ම බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රෙෆරන්සස් අනුව ගන්න පුළුවන්. ගාන බ්‍රෑන්ඩ් එකේ ගාන වැඩි වෙනකොට කොහොමත් ස්පේස් එකේ ගානත් වැඩි වෙනවා. ඉතින් මෙහෙම වෙනම සින්ක් එකක් තියෙනවා ඒගොල්ලෝ දීලා. ඒකත් එක්කම අවුට්ඩෝර් ඩෝ එකක් තියෙනවා. අවුට්ඩෝර් ගාඩන් එකට යන්න පුළුවන්. මේ වගේ පොඩි ස්පේස් එකක් තියෙනවා. මේක මම හිතන්නේ ඕපන් ක්ලෝසට් එකක් හරි නැත්නම් රීඩින් නුක් එකක් හරි යූස් කරලා හැටියට කැමති විදිහකට යූස් කරන්න පුළුවන් ස්පේස් එකක් තියෙනවා මෙතනත්. මේ පල්ලෙහාත් තියෙනවා cupboard space you can utilize if you ever want to. අපි බලුවොත් මෙතන අපිට අපි බලමු ඉස්සරහ කොහොමද කියලා. මෙතනින් යන්න බැරුව ඇති අපිට දොර වහලා තියෙන නිසා. ඉතින් ඒක තව කාමරයක්. ඊට පස්සේ මෙතන තියෙනවා හුඟා දුරට මේක closet space එක. මේ නෑ like a store room. You can use it as a store room. Separate space, a good amount of space. එතකොට මාර ලේසි ස්ටෝර් කරන්න ගෙදර තියෙන storage units තියෙනවා නම් boxes තියෙනවා නම් ඒක පුළුවන්. And here we come to the main living room. මාර ලස්සනයි යාළුවනේ. ඒකත් එක්කම මේ ලොකු island එකක් තියෙනවා, kitchen island එකක්. And the kitchen space goes into a pantry space also behind. ඉතින් wood අරතන තියෙන stove එක මේ වෙනම stove space එකක් තියෙනවා. This material is so lovely. එතනම කිව්වොත් මහා ලස්සන material එකක්. lighting shade එක ගත්තොත් ඒකත් මාරම quality shade එකක් තියෙන්නේ. අපි තව ටිකක් වැඩි බැලුවොත් ආපස්සට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ලොකු cupboard space එකක්. මේ cupboard space එකත් එක්කම මෙතන තියෙනවා මං හිතන විදියට මේ ovens දෙකක් තියෙන්නේ. මං හිතන්නේ මේ හරියොත් මේක fridge එකක් තමයි. Yes. Closed hidden fridge door එකක්. මේකත් ඒ වගේම තමයි. ඉතින් ඕන තරමක් අපිට වෙනම කියලා ගේන්න ඕනේ නැහැ. fridge එකක් use කරන්න. මේ space එක use කරන්නම පුළුවන් internally for a fridge. මේව නම් cupboard space. එතකොට තව ඕන තරම් cupboard space උත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් හරි ලස්සනයි. අන්න මං කිව්වා වගේ මෙතන පිටිපස්සේ කියන්නේ island එක පිටිපස්සේ තියෙනවා space එක. මෙතන පොඩි sink එකක් තියෙනවා. toaster එකක් තියෙනවා. මෙතන මොන හරි ඔය breakfast ගන්න tea pot එකක් හරි jam වර්ග. And here is a 5 burner මේකත් තියෙනවා. It's also a product from Smeg. So really luxurious. And කැමති කට්ටියකට pastry chef handbook එකකුත් හම්බ වෙලා තියෙනවා. ඉතින් උඩ බැලුවොත් උඩ cupboard space තියෙනවා. පල්ලෙහා වෙනම cupboard space තියෙනවා. මේකේ නම් ඇත්තටම storage space නම් ඇත්තටම හොඳයි. And this is the first time I'm seeing this. මේක ඇත්තටම inbuilt microwave එක. Really superb. ලාච්චු තියෙනවා. And එතන මේකත් තව cupboard space උත් තියෙනවා. And mural එකක් තියෙනවා මෙතන hang කරලා for some class. අපි side එකෙන් බැලුවොත් මේ outdoor space එක තියෙනවා. මේකත් තියෙනවා wood fire burner එකක් with area for space to be seated outside. මං හිතන්නේ අත් එළියේ තියෙන තව මොකක් හරි barbecue එකක් වෙන්න ඕන. ඉතින් අපි ආයි බලමු මේ view එක. හරි ලස්සනයි. ඇත්තටම කිව්වොත් it's really pretty. So this is how everything is. We have a dishwasher. Yes, we have a dishwasher and some cupboard spaces alongside the island. So if you look at from here, people, this gives a really
amazing view towards the living space, and you can cook while see, imagine yourself cooking here, preparing meals for guests who have arrived to the house. So they are living in front of you, they are enjoying, they are having a chat, and you can also engage with them because it's open plan living. And we have, if we go towards that side, we have a lovely 1 2 3 4 5 6 7 8 seated dining table. It's really cozy, very good materials, and even the table is super solid, and you have a lot of light, natural light coming into the house through these windows. It's open, but light as well as it closes the shade of sunlight if it's coming too much to your faces, so cuts down the UV light. And here we have against the another natural wood fire space. On top there is a TV and a lovely sofa to occupy. Most likely I think over 10 people, around 10 people can stay in this space. Let me give you another view of the living space in this house, because it is really breathtaking. Look at this. Who would not want to live in a house like this? Neither. And we have a sneak peek over to the top. So all the railings are in glass, so everything is really open and you can see everything out. So it's really nice and gives a lot of pretty vibes to the house. So guys, how do you think this house is? I'm pretty ecstatic about this house because it is a different concept. It looks really a lot more modern than our previous place, taking nothing against from that, but this house is a really nice looking, pretty looking house. So we'll go upstairs and now see how everything else is. So we now travel to the upstairs, most likely where we will have the other main sleeping areas, bedrooms and everything. Wow, this is a total vibe. It's fully carpeted, guys. It's really nice, fully carpeted house. On the top terrace there is a entertainment space, and then towards my right and towards facing right in front of me is an open bar. So we have a wine cellar, small wine cellar, and so much of space, so you can store enough and plenty of your drinks, cocktail mixers and equipment for the cocktail mixers. Everything is here. So and then we come to the main upstairs living space. It's a lovely couch and really open and airy living area with a TV for entertainment purposes. If you look out from here, you have a lot of nice views that you can see all around the house. And if I give you a small sneak peek, that is the road where you can see. So it's convenient, and let's have a look at the house from the top. Pretty nicely layered, breathtaking, guys. Come on, we have a lot more place
lot more to look at. So let's go. This is one room. Oh, it's a pink room. I think it's definitely for a daughter. There is a nice area for makeup and anything, wardrobe, everything for a daughter. A small area for a closet where she can store every clothing item, every item that she has, and then a washroom space for her alone. It's also very much space, good space for a single person occupancy. Really nice experience out here. So that's one. We have here a cupboard space, and then so here we have a kind of, you can guess what this room is all about. It has a pillow with gaming joystick rather, so it's definitely your teenage boys, teenage son's room. So he has a view out from the window, and then he has his own space for a closet where he can keep all his clothes hanged and bags wherever relevant, and right next to it has his own washroom space. So as a commode, a walk-in shower, and the vanity with the sink. So it's all convenient in this lovely looking space. We still haven't gone to the main master suite, so we are about to, but before we go to that, we'll have a look at this space. So it's a nice double bed or a bedroom for perhaps a grown-up kid, a daughter or a son. මාලස්සනයි. ඇත්තටම මේක very neutral colour එකක් තියෙන room එකක්. couch එකකුත් තියෙන, ඕනනම් seat වෙලා වාඩි වෙලා ඉන්න. bed එක, it looks really good material used and very fluffy, honestly saying. table එකක් තියෙනවා on the side table එකක්. ඉතින් use කරන්න. මේ වගේම washroom එකක් එයාටත් තියෙනවා. So අපි කාමර 3ක් බැලුවා උඩ තට්ටුවේ. පල්ලෙහා තට්ටුවේ කාමර එකමාරක් වගේ තිබ්බා. මාට මතක හැටියට. ඒකත් එක්ක බැලුවම very looking lovely spacious house. අපි මෙහෙම බැලුවොත් මා ලස්සනයි යාළුවනේ. ගෙදර කිව්වත් වගේ හරි මාර එළියක් තියෙනවා. And now we go into the master suite. Oh my god, look at this. Get this into your head, get this experience to your head, guys. Look at this. There is a hidden gem. I'll show you in a bit. And this is a really nice family master suite for a father and mother. They have their own entertainment, TV station, cupboard space if they want to have any other entertainment stuff included, and you have a breathtaking view of the main road with trees out onto the road side. So waking up to this, and especially this is winter, guys, but coming towards September, so we have it as spring. ඒක නිසා තමයි මේ රස්නේ ටිකක් දැනෙන්නේ, අවුවක් දැනෙන්නේ. ඒක හරි ලස්සනයි. මාර විදියට ලයිට් එළියක් තියෙනවා මේකතර. හායි. ඊට පස්සේ තන තියෙනවා මේන් රූම් එක. අපිට තියෙනවා ක්ලෝසට් එකක්. Wow. Look at this walking wardrobe. This is amazing. His and hers wardrobe with ample amount of space to keep all your goodies.
here in this room with an area for your seating. Maybe when you're changing your shoes, when you're putting on your shoes, or when you're deciding what to wear on that day, you can use this space and dream. I wish there was one additional thing, a mirror inside this, but we have a mirror inside the room, so it's not a big deal. However, would have been ideal before walking out into the main bedroom. So එහෙම තියෙනවා. ඊට පස්සේ තව closet space හරි cupboard space ගත්තොත් ඔන්න කාමරේ පිටිපස්සේ මේ තියෙනවා. මේක පිටිපස්සේ තියෙනවා තව ඕන තරමක් cupboard space. ඉතින් large the open storage space ඕන තරමක් තියෙනවා. මෙන්න මේකට තමයි පුළුවන් ඕන්න තව ඇඳුම් දාලා තියාගන්න. ඔයගොල්ලන්ට තියෙන railings තියෙනවා use කරලා. So and here I am again. So ඉතින් මේ ලොකු mirror එකක් ඇත්තටම ලොකු mirrors දෙකක් තියෙනවා මෙතන. You can put your makeup anything out here, so you don't necessarily have to have another separate makeup glass එකක් or mirror inside the closet space. So ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න තියෙනවා. මෙතන තාම මේ master washroom එක හදන ගමන් තින්නේ because it's a really brand new house. ඒ නිසා එක්කෙනාත් ඉන්න ඇතුලේ plumber ඇතුලේ වැඩ කරනවා. මේ ඉන්නේ යා මේ ඉතින් මම ඒකත් එක්කම පෙන්නන්න. It's so open, මාර light space එකක් තියෙනවා. It's a huge bathtub there. So maybe you can fit in 2 people, 3 people, you can if you want to. Yeah, sure. Space තියෙනවා. Mirrors තියෙනවා. And then you have a privacy included toilet so that you can use it whenever you want. Hey mate, what's your name by the way, if you don't mind? Your name by the way? Jono. So Jono is the one who's fitting everything right now. So it's really fabulous looking walking washroom for the main master suite. So එහෙම තමයි යාළුවනේ බාන්න light එළිය කොච්චර ලස්සනද natural light ඇතුළට එනකොට මහා ලස්සනයි. And අමතක කරන්න හොඳ නැහැ cameras දාලා තියෙනවා rooms වලටත්. ඒතකොට privacy manage කරන්න පුළුවන්. You can be safe from any kind of intruders තමයි. ඒ වගේ එකම තියෙනවා මෙතන ventilators. I think these ventilators provide the AC or air condition ගේ ඇතුළට. ඉතින් ඒ පැත්තෙන් බැලුවම ඒකත් central heating, central AC තමයි utilize වෙන්නේ. එන්න ඔකත් එක්කම තියෙනවා මෙතන තව cupboard storage තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ wet clothes නැත්නම් clothes to going to the laundry or dryer, anything you can keep here in this spaces. We have 2 of those cupboards. එහෙම තමයි use වෙන්නේ. ඉතින් යාළුවනේ ওই ටික තමයි ඇත්තටම උඩ තට්ටුවේ අපිට බලන්න තියෙන. අපි ආයි බලමු. මාත් එක්කම බලමු. කොහොමද ගෙදර තියෙන්නේ කියලා. හරි ලස්සනයි. මාරම pretty looking house එක. ඉතින් ඇත්තටම යාළුවනේ එළියේ ලොකු දෙයක් නැහැ. එළියේ ගත්තොත් backyard එක එච්චරම ලොකු නැහැ. ඒ වුණාට enough space if you want to grow some plants in your own little house. This is not little, but in your own house. So that's how our vlog of this house gets completed today. I think ඔගොල්ලෝ මේ ගෙදරටත් කැමති නම් ඇවිල්ලා බලන්න. මම කලින් වීඩියෝස් වල කියලාත් වගේ
මේ ගෙදරත් ඒ වගේම ඩිස්ප්ලේ හෝම් එකක්. ඉතින් ඔයාලාට ආස නම් ඇවිල්ලා ක්වෙස්චන් කරලා මේ බිල් ස්ට්‍රක්චර් එකටම ඔයගොල්ලන්ට තියෙන අයිඩියා එකක් තියෙනවා නම් හොයලා ඇවිල්ලා බලන්න පුළුවන්. ඉන්ස්පිරේෂන් ගන්න, බිල්ඩින් මටීරියල්ස් බලන්න, එතකොට ඩිසයින්ස් බලන්න. ඒ ඔක්කොටම ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන ඉන්නවා ඒජන්ට්ස්ලා බලාගෙන මාකටිංగ్ ටීම් එකක් ඉන්නවා. ඕනනම් මෙයාලා එක්ක හෙන්ලි හෝම්ස් එක්කම ඔයගොල්ලන්ට බිල් කරන්න කැමති නම් ඒක ගැන කතා කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාටම පර්සනල් ඔයාගේ ඉන්ස්පිරේෂන් හදාගන්න ඕන නම් මෙහෙට ඇවිල්ලා මේ ගෙදරට ඇවිල්ලා මේ බලලා අයිඩියාස් ගන්න. ඉතින් ඒක කියනලා ඒකත් එක්කම මම මගේ අද vlog එක මේ house එකේ හෙන්ලි හෝම්ස් එක end කරනවා. එහෙනම් කලින්ුත් කියලා තිනවා වගේ if you like this and if you like this sort of content for me to work more on these type of houses, please keep me this video liked and thank you for listening and watching this video. මාවත් subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යා. See you.